අද අපි කියලා දෙන්න යන්නේ බටර් අයිසින් එකක් කලර්ස් 4කින් එකම පයිපින් බෑග් එකකට දාලා පයිප් කරගන්න විදිය. අද මට ඕන වෙනවා එකට 2D nozzle එකක්. ඒ වගේම කලර්ස් 4කින් බටර් අයිසින් එක පයිපින් බෑග් එකකට දාලා. මේ වගේ රැපින් එකක් මේ වගේ පොඩි අපේ බේස් එකකට එලා ගන්න පුළුවන්. නැත්නම් රැපින් එක නැත්නම් ලන්ච් ෂීට් එකක් එලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් පයිපින් බෑග් එකක් අරගෙන මෙන්න මේ වගේ පාට හතර ඔයාලට කැමති පාට හතරක් ගන්න පුළුවන්. මේ වගේ රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ 2D nozzle එකට පයිපින් බෑග් එකට 2D nozzle එක දාලා අපි nozzle එක තියෙන ප්‍රමාණය කට් කරගන්න. මෙන්න මේ වගේ. පයිපින් බෑග් එකට දාගන්න. අපිට ලස්සන 2D වලින් ඩෙකොරේට් එකක් කරගන්න පුළුවන්. මේ වගේ අපිට කලර්ස් මික්ස් කරලා ලස්සන 2D මලක් හදාගන්න පුළුවන්. කේක් එකකට හරි කප් කේක් එකකට හරි යූස් කරන්න පුළුවන්. ඊකට අපිට තව පර්ල්ස් ටිකක් දාගන්නවා නම් මෙන්න මේ වගේ පර්ල්ස් ඇඩ් කරගන්න පුළුවන්. පර්ල් කැමති කලර් එකකින් කැමති සයිස් එකකින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නත් පුළුවන් පර්ල්ස් ඇඩ් කරගන්නකොට මෙන්න මේ චූටි පර්ල්ස් ඇඩ් කරනවා නම් මෙන්න මේ මොඩලින් ටූල් එකේ නේ මේ ටූල් එක පාවිච්චි කරගන්නත් පුළුවන්. මම හිතනවා අද කියලා දුන්නු පාඩම ආධුනික ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වගේ ලස්සන වීඩියෝස් නරඹන්න ඕන නම් ටේහාස් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.